වසරේ අගෝස්තු 31 වන දින අවසන් වීමට තිබූ කොට්ටාස සීමා නිර්ණය සඳහා ලබා දී තිබූ නිල කාලය තවත් මාසකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිස මුස්තාෆා මහතා පවසනවා. අද පෙරවරුවේ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මැයි දිනේ පළාත් පාලන ඡන්දය සමහර උදවිය තේමාවක් කරලා තියෙනවා. කිසිසේත්ම ආණ්ඩුව මෙම ඡන්දයට බය නිසා කල්ලාන්නේ නැහැ කියන එක මා වගකීමකින් ප්‍රකාශ කරනවා. මගේ සම්දානේ ලේකම් පයින්දපරගේ මැතිතුමා කියනවා අපිට ඡන්ද තියන්න ඕනේ අපිට හොඳ වාසිකායක තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මං කිව්වා සම්දානේ මහලේකම් කියන විදිහට මට නටන්න බෑ. මගේ වගකීම ජනතාවට. එදා අපි සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරපු රැස්වීමක් පැවැත්වුවා. එහෙදී සියලුම දේශපාලන පක්ෂ කිව්වේ මේ සීමා නිර්ණය වාර්තාවෙන් ඡන්දයක් පැවැත්වුවා රටට සහ ජනතාවට විශාල අසාධාරණයක් සිදු වෙනවා කියලා කිසිම කෙනෙක් අභියෝග කරනවා නම් මට මාධ්‍යයට ගිහිල්ලා කියන්න දැනට තියෙන සීමා නිර්ණය සාධාරණ ඉෂ්ට කරලා තියෙන්නේ ඒ නිසා මේ සීමා නිර්ණය වෙනස්කම් කරන්න අවශ්‍ය නැහැ කියලා. මම අගෝස්තු වෙනකන් සීමා නිර්ණය කමිටුවට කල් දීලා තිබ්බා. දැන් මට තවත් කල් දෙන්න සිදු වෙනවා. මම අනිවාර්යයෙන්ම තව මාසයක් දෙනවා. එන අවුරුද්ද මුල වෙනකොට තමයි අපිට ඡන්ද තියන්න පුළුවන් වන්නේ. ඊට කලින් මට ඡන්ද තියන්න බෑ. මේ අතර අද මැතිවරණ කොමිසමේදී මාධ්‍ය ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සීමා නිර්ණය කටයුතු සැප්තැම්බර් 30 වන දින අවසන් වුවද මෙම වසර තුලදීම පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට තම කොමිසමට හැකියාව ඇති බවයි. 31 ඉතින් ඒ වැඩ ඉවර වුණත් ලැබෙන අවුරුද්දට යන්න ඕනේ අපිට මාස 3ක් ඇති. ඒ 1 month වලින් ඉවර කරලා සැප්තැම්බර් 30ට ඉවර කරාම තවත් මාස 3ක් තියෙනවානේ මේ. නමුත් අපිට පොරොන්දු වුණා සභාපතිවරයා අගෝස්තු 31 ඉවර කරනවා කියලා. අපි කොහොමදත් ඡන්ද විනාම ලේඛනයේ සැප්තැම්බර් 30 සාතික කරනවා. අපි ලෑස්ති එතකොට ඔක්තෝබර් මාසයේ ඉඳලා ඡන්ද තියන්න. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිසමට කිසිදු නෛතික හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළා. හැම නගර සභාවක්ම ප්‍රාදේශ සභාවක්ම මහනගර සභාවක්ම සංස්ථාපනය කිරීමේදී ගැසට් නිවේදනයක් නිකුත් කරනවා අමාත්‍යවරයා පළාත් පාලන ආයතන 50 යටතේ ඡන්ද 25 නෙවෙයි ඒකෙදි සබික ගාන කියලා ඕනේ ගැසට් කරන්න. දැන් අම්බලන්ගොඩ නගර සභාව සංස්ථාපනය වෙලා තියෙනවා සබිකයන් 12යි කියලා. ඒක වැඩි කරලා තියෙනවා මේ කොට්ටාස ක්‍රමයෙන්. එතකොට කොට්ටාස ක්‍රමයෙන් ඡන්දේ තියෙනවනම් අර ගැසට් එක එන්න ඕනේ. කමිෂන් සභාවට ඒ ගැසට් එක ගහන්න බලයක් ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. ඩිලිමිටේෂන් කමිෂන් එකේ රිපෝට් එකක් ඇවිල්ලා ගැසට් එකක් එනකන් ඉලෙක්ෂන් කමිෂන් එකට ඡන්ද තියන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව આવොත් අපි ඒකට අනුව ක්‍රියා කරන්න බැඳිලා ඉන්නවා. මැතිවරණ කමිෂන් සභාව කිසිම හේතුවක් ඉදවත් ඡන්ද කල් දාන්නව බැඳිලා නැහැ. අපේක්ෂාවකුත් නැහැ. මොකද මැතිවරණ කමිෂන් සභාවට නීති හදලා දීලා දෙන්නේ පාර්ලිමේන්තුවේ. මැතිවරණ කමිෂන් සභාවට උඩින් ඉන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයක් පමණයි. ඔය දෙකෙන් තමයි තීන්දුවක් දෙන්න ඕනේ. නාවික හමුදාව විසින් නිපදවන ලද ඖෂධ නික්ෂේපන යන්ත්‍ර කොළඹ ඍජුආර්ය ළමා රෝහලට සහ තැලසීමියා රෝගී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ ජනාධිපති නිල නිවසේදී මැයි 11 වෙනිදාට යෙදෙන තැලසීමියා දිනය වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කෙරුණා. ජනාධිපතිවරයා විසින් එම උපකරණ තැලසීමියා දරුවන් 5 දෙනෙකු වෙත ප්‍රදානය කරනු ලැබුවා. එමෙන්ම ජනාධිපතිවරයා එම දරුවන් වෙත මුදල් පරිත්‍යාගයක්ද සිදු කළා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජිකයන්ගේ මාසික වැටුපෙන් රුපියල් 75ක මුදලක් වැය කර සමාජ මෙහෙවරක් ලෙස නාවික හමුදා පර්යේෂණ සහ සංවර්ධනාංශය විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. LTTE සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වූ ක්‍රිෂ්ණ පිල්ලේ කලීනේෂන් හෙවත් ප්‍රභා නැමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව මන්ජන්තුඩුවේ ප්‍රදේශයේදී. LTTE සංවිධානයේ අපරාධ විමර්ශන අංශයේ මඩකලපුව දිස්ත්‍රික් ප්‍රධානියා ලෙස කටයුතු කළ බව කියන ප්‍රභා අවසන් යුද සමයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූ බව සඳහන්. පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව 2013 වසරේදී ඔහු නිදහස් කර සිටි බවට වාර්තා වනවා. LTTE සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ මත මෙලෙස ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. විරාමයකින් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. විශේෂ බහර අමාත්‍යවරයාගේ අනුදැනුම මත කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ දින කිහිපයකට පෙර ලේකම්වරයා මාධ්‍ය වෙත නිකුත් කර තිබූ නිවේදනයක් සම්බන්ධයෙන් අද කරුණු විමසීමෙන් පසුවයි.
උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු යන මෙයින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉකුත් බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ වත්මන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට අයත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එක්ව ඒකාබද්ධ විපක්ෂය නමින් සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරක කටයුත්තක නිරත වන බවයි. නීතියට සදාචාරයට සහ වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනිව පෞද්ගලික අරමුණු බුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මාධ්‍ය අවභාවිත කරන බවත් ඇතැම් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ද කිසිදු වග විභාගයකින් තොරව එය ප්‍රවර්ධනය කිරීමට අනුබල දෙමින් සිටින බවත් එම නිවේදනයේ දක්වා තිබුණා. කෙසේ වෙතත් පසුව මාධ්‍ය හමුවක් හැදවමින් ලේකම්වරයා සඳහන් කළේ ඒකවද විපක්ෂය පිළිබඳව තමා නිකුත් කළ නිවේදනය ගැන ජනාධිපතිවරයා හෝ රජය දැනුවත්ව නොසිටි බවයි. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට පසුගිය සෙනසුරාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළ අතර ඒ අනුව අද පෙරවරුවේ විෂය බහර අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ලේකම්වරයාද අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මින් ඉදිරියට අමාත්‍යවරයා හැටියට මා සමගත් ඒ සියලු කරුණු සාකච්ඡා කරලා අවශ්‍ය ආකාරයට වැඩ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. දැන් ලේකම්තුමාගේ පෞද්ගලික මතනේ දැන් ජනමාධ්‍ය වලට එවලතුමනේ. ඒ ගැන මොකක්ද දැන් එතුමා කිව්වේ? නෑ අත් වශයෙන් මේක එතුමාගේ පෞද්ගලික මතයක් ලියා දැන්වීමක් හැටියට තමයි අපටත් දකින්න තියෙන්නේ. මොකද අමාත්‍යාංශයේ හැටියට හෝ රජයේ හැටියට ලබා දෙන නිවේදනයක් නිකුත් වෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට. ජනමාධ්‍ය වලට කිසි අවස්ථාවක බලපෑමක් කිරීමට අපේ කිසිම සූදානමක් නැහැ. අපි මෙතෙක් ලබා දුන් නිදහස ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙන ජනමාධ්‍ය වලිනුත් ලැබී තිබෙන නිදහස ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආකාරයෙන් නිවැරදි තොරතුරු ලබා දෙමින් ඉදිරියට ගෙන යන හැටියට තමයි අපි ජනමාධ්‍ය වලින් ඉල්ලා හිටියේ. වැඩසටහනක් කිරීමක් එහෙම එදනම් මුකුත් කිව්වද නැහැ. එකතු කළ අගය මත බද්ධ හෙවත් වැට් බද්ධ සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ සඳහා සිදු කරනු ලැබූ සංශෝධන අද දිනේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව මෙතෙක් 11%ක්ව පැවති වැට් බද්ධ අද සිට 15%ක් දක්වා වැඩි වෙනවා. 2002 අංක 14 දරන පනත මගින් හඳුන්වා දෙන ලද එකතු කළ අගය මත බද්ධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදා හැරීමේ ජාලයේ සෑම අධීරකදීම වර්ධක අගය මත අය කරනු ලබන විවිධ අධීරයන්ගෙන් සමන්විත වක්‍රබදු ක්‍රමයක් වනවා. මෙය විවිධ අවස්ථාවන්හිදී සංශෝධනයට ලක් වූ අතර වැට් බද්ධ 11% සිට 15% දක්වා වැඩි කිරීමටද ජාතිය ගොඩනැගීමේ බද්ධ 2% අනුපාතයේම තබා ගැනීමටද තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු 8 වනදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන මෙම සංශෝධනයන් ජනතාවට කෙසේ බලපාන්නේ දැයි අප ආර්ථික විශ්ලේෂකයෙකුගෙන් විමසා සිටියා. ණය ගෙවන්න නම් රජ ආදායම උපයන්න ඕන. රජ ආදායම උපයන ප්‍රධාන මාර්ගයෙන් බදු. එහෙනම් බදු වැඩි කරගෙන ඇරෙන්න රජයට මේ වෙද්දි විකල්පයක් නැහැ. මේ බදු වැඩි කිරීම තුළ අනිවාර්යයෙන්ම ජනතාවගේ ක්‍රය ශක්තිය පහළ යනවා. ඒ අනුව වැට් බද්ධෙන් නිදහස් කර තිබූ විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා යොදා ගැනෙන යන්ත්‍රෝපකරණ සහ අධිතාක්ෂණික උපකරණ, තඹකම්බි, දේශීය විදුලි සංදේශ සේවා සැපයුම් කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු ලබන බලපත්‍ර, සෞඛ්‍ය සේවා සැපයීම, මේ දෙකෙන් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම යන සේවාවන්ගේ බදු අය කරනවා. මේ අතර වැට් බද්ධ මෙතෙක් ක්‍රියාත්මක නොවූ විදුලිය සඳහා ඇතුළත් නොවුනද 2% වූ ජාතිය ගොඩනැගීමේ බද්ධ විදුලිය සඳහා අද දිනේ සිට බල පැවැත්වෙනවා. එමෙන්ම ලිහිසි ද්‍රව්‍ය සඳහාද විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහාද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් වැට් හෝ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන තුලින් ඖෂධ සහ අධ්‍යාපන සේවා සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බවයි මුදල් අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ. වැඩි වෙන ක්ෂේත්‍ර තමයි අලුතෙන් ඇතිවන්නේ අර සෞඛ්‍ය පැත්තට. සෞඛ්‍ය වල ඖෂධ වලට නොවේ. මේක සල්ලි ගෙවන ඒ අයට. නිදහස් සෞඛ්‍ය කිසිම වැඩිවීමක් නැහැ. පිටි සීනි, කිරි පිටි මුකුත් පාන් පිටි අධ්‍යාපනය සම්බන්ධයෙන් මුකුත් නැහැ. දුරකථන ගාස්තුව දැන් 11% තියෙන එක 15% වෙනවා. මේ අතර නව බදු සංශෝධන හේතුවෙන් ආඩයනික වාහන මිලේ වෙනසක් සිදුවේ දැයි අප විමසා බැලුවා. වැට් වෙනස් කිරීම වාහන වලට මම හිතන්නේ විශේෂයෙන් බලපෑමක් වෙලා නැහැ. ඒ වුණත් දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ වාහනවල 133ට ගිය සතියේ තිබිච්ච යෙන් එක අද 137යි ගානක් රේගුවේ බද්ධ ගණනයට අරගෙන තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඇක්වා ප්‍රියස් වගේ රථයක් ලක්ෂ 1.5 2කින් බදු වැඩි වෙනවා. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉදිරියේදී වාහන ආනයන බොහොම සීමාවේ මේකත් එක්ක ඒ තොරතුරත් සමගින් අද දින සැමට කලින් පුවත් ප්‍රකාශය නිමවනවා. තවත් සවිස්තරාත්මක පුවත් සමගින් යලිත් හමු වෙමු රාත්‍රී 8ට. සුබ රාත්‍රියක්.
අද දෙරණ